ආයුබෝවන් මගේ පුංචි දරුවනේ මේ ලර්නින් හබ් දහම් පාසල අද 8 වසරේ 3 වෙනි පාඩම නොවරදින මග ගැන කතා කරමු. පුංචි දරුවන්ගේ ඉදිරිපත් වීමේ ශක්තිය වැඩි දියුණු කරන්නටත්, කටහඬ අවදි කරමින් ගායන කුසලතාවය දියුණු කරන්නටත්, කටහඬ පාලනය කරමින් විවිධ තාල අනුගමනය කරමින් පාඩම ආශාවෙන් ඉගෙන ගන්නටත්, ඒ වගේම මේ පාඩමේ එන තැනට සුදුසු නුවණින් යුතු විමසා බලා කටයුතු කරන තමන් කරන දේ පිළිබඳ හොඳ දැනුමක් ඇති ආදර්ශමත් චරිත ආදර්ශයන් ඔබ ජීවිත තුළට ඇතුළු කරගන්නා බුද්ධිමත් දරු පිරිසක් බිහි කිරීම අපේක්ෂා කරනවා. මේ විදිහට කිව්වොත් හරියටම හරි නේද පුතේ? නොවරදින මඟ තුලින් නොවරදින ජීවිතයකට යන්න. බුදුරජාණන් වහන්සේ පෙරම් පුරණ බෝසත් අවධිය පිළිබඳ සඳහන් කරනු තියෙන්නේ ජාතක පොතේ. අපි ගෞරවය නිසා කියනවා ජාතක පොත් වහන්සේ කියලා. එහි ඇති අපන්නක ජාතක කතාවයි කවියෙන් ඔබට පවසන්නේ. ජාතක පොත් වහන්සේ වැනි පැරණි සාහිත්‍ය කියවා රස විඳින සාහිත්‍ය රසවන්තයින් බිහිවීමත් මේ පාඩමේදී බලාපොරොත්තු වෙනවා. බබදත් නිරිඳු බරණැස රජ කළ සඳ බෝසත්තුමා ඉපදුනි කුල යක වෙලෙඳ නායකයෙකි පිරුණු ගුණ නැනයින් නිබඳ සැරසුනි පිරිස සමගින් යාමට වෙලෙඳ. බ්‍රහ්මදත්ත රජු බරණැස්පුරේ රජ කරන කාලේ අපේ බෝසතාණන් වහන්සේ වෙළඳ කුලයේ උපත ලැබුවා. හැදී වැඩි ගුණවන්ත ඥානවන්ත වෙළඳ නායකයෙක් වුණා. එතුමා තමන්ගේ පිරිසත් එක්ක වෙළඳාමේ යන්න සූදානම් වුණා. නායකයෙකි තවත් වෙළඳා මෙහි යෙදෙන උපානුදන්නෙකි වානිච කමේ බැඳුන ගැල් 500 පුරවා බඩු ගෙන සොඳින බෝසත්තුමා හමු වීමට ඇත පැමිණ. ඒ නගරයේම තවත් වෙළෙන්දෙක් හිටියා. වෙළඳාමේ යන විට මුහුණ දෙන්නට සිදුවන දේවල් ගැන වැඩි දැනුමත් තේරුමක් අත්දැකීමක් ඔහුට තිබුණේ නැහැ. ඒ කාලේ බඩු අරන් ගියේ ගොනුම් බැඳි කරත්තවල. ඉතින් පුතේ අර වෙළෙන්දා ඒ වගේ කරත්ත 500ක බඩු පුරවාගෙන වෙළඳාමේ යන්න ලෑස්ති වෙලා බෝසත් වෙළඳතුමා මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා මෙන්න මෙහෙම කිව්වා. දෙදෙනා එකට යාමෙන් ලාභය අඩුවේ. එබැවින් පළමු එක් පිරිසක් යා යුතුවේ. පසුවද පළමුවද යන බව කිව යුතුවේ. ඔබ ගත් තීන්දුව මට පැවසිය යුතුවේ. අපි දෙන්නම එකට ගියොත් ලාභය අඩු වෙනවා. ඒක හින්දා එක් පිරිසක් පළමුවෙන් වෙළඳාමේ යන්න ඕනි. ඔබතුමා කලින් යනවද? නැත්නම් පසුව යනවද? එහෙම ඇහුවම වෙළඳතුමා මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. නොබිදුණු මගක යා හැක පළමුව යාමින් නොයිඳුර පලා පැන් ලද හැකි වේපෙමින් රිසි රිසි මිලට ගෙන යන බඩු
විකිනීමෙන් ලොකුලාභයක් ලද හැක පළමුව යාමින්. කරත්ත 500ක් එකම පාරක ගමන් කරනවා කියන්නේ කරත්ත රෝදවලටම පාරේ වලවල් හැදෙන්න පුළුවන්. පාර කැඩෙන්නත් පුළුවන්. ඉතින් පළමුව ගියොත් අලුත් පාරක යන්න පුළුවන්. පස්සේ යන අය කැඩුණු පාරවල් හදාගෙන තමයි යන්න ඕන. වෙන කිසිවකු පාවිච්චි නොකළ පලා වර්ග ජලය ආදියත් ලැබෙනවා. ඊට කලින් ඒ බඩු ඒ පළාතේ විකුණලා නැති නිසා ඒ ප්‍රදේශයේ අය ඒවායේ මිල ගණන් දන්නේ නැහැ. ඒක නිසා කැමති මිල ගණන් වලට බඩු විකුණන්නත් පුළුවන්. කොහොම බැලුවත් පළමුව යන එකේ වාසි ගොඩක් තියෙනවා. බෝසත්තුමා වෙත ඔහු යොමු කොට සවන වැඩි වාසියක් ලද හැකි වේ යැයි සිතින. පළමුව යාම සුදුසුයි පිරිසද රැගෙන ඒ බව දැන්වීය නිගමනයට පැමිණ. මේ ගැන හිතලා අර වෙලෙන්ද කලින් යන්න කැමති බව බෝසත් වෙළඳතුමාට දැනුණා. ඉතින් එහෙනම් ඔබ පළමුව යන්න කියලා කිව්වා. බෝසත් වෙළඳතුමා හිතුවා මේ ගෑල් ගමන ඔහුට ගිහින් එන්න මාස 2-3ක්වත් යනවා. ඒ අතරේ යන පාරවල් සහ අතරමඟ තොරතුරු හරියට දැනගෙන කල් වේලා අරගෙන ගමනට සූදානම් වෙන්න පුළුවන් නිසා මම දෙවනුව යනවා කියලා. දැක්කද දරුවනේ අර වෙලෙන්දා Tamanට ලැබෙන ලාභේ විතරමයි හිතුවේ. බෝසත් වෙළඳතුමා හිතුවා යන පාර හරියට දැනගෙන යන්න ඕනි මේ ගමන සාර්ථක කරගන්න කියලා. වෙලෙන්දෝ දෙදෙනාගේ සිතිවිලිවල වෙනස තේරුණාද? ඔහුගේ සිතේ ගියා වන්නන බෙරෙන්දන බෝසත්තුමා තුනි ඔහු හට පළමු තැන. දෙවනුව Taman සහ පිරිවර කැටුව යන සැරසුනි ගමන යාමට මගකින හැඳින. බෝසත් වෙළඳතුමාට වඩා කලින් යන එකෙන් වැඩියෙන් මට ලාභ ලැබෙනවා. ඒකෙන් මට වැඩියෙන් මුදල් ලැබෙනවා කියලා හිතමින් ගල් 500ක බඩු මුට්ටු පුරවාගෙන අර වෙළඳාමට පිටත් වුණා. පුරවා බඩු මුට්ටු ගල් 500යගෙන පිටවිය වෙළඳාමේ නායක වෙළෙඳ තැන. බෝසත්තුමාටත් වැඩියෙන් ලාභගෙන සිතමින් ගියා විඳගත හැකි සැපත ගැන. ඉතින් පුතේ ඉස්සර මහා වනාන්තර මැදින් කාන්තාර මැදින් මේ ගමන් යන්න සිද්ධ වුණා. ඒවායේ තිබුණේ කරත්ත පාරවල් අඩි පාරවල් වගේ ඒවා. කැලේ මැදින් යනකොට වන සතුන් අතරින් අමාරුවෙන් මහන්සියෙන් යන ගමනේ සුර සතුරු කරදර එන්නත් පුළුවන්. ඉතින් පුතේ එහෙම කාන්තාරයකට මේ වෙළඳ කණ්ඩායම ලං වුණා. කාන්තාරේදී දවල් ගමන් යන්න බෑ මොකද වැලි රත් වෙලා හරි අමාරුයි. ඉතින් රැට තමයි නිදි මරාගෙන තරු ලකුණු බලාගෙන මේ ගමන් යන්නේ. වියලි රළුයි කටුකයි යන ගමන දොරයි වෙහෙසයි නිදි මතයි නෑයිම කතර දිකයි. පැමිණිති අස්රියක පිරිසක් ඉසුරු පාරයි දන්වති ජලය ඈතක නොව ළඟම තිබෙයි. මෙහිම රෑ කාන්තාරි මැදින් යන අතරමඟදී අස්ව කරත් එක නැගලා කට්ටියක් ආවා. බැලූ බැල්මටම යමක් ඇති හැකි අය වගේ පෙනුණා. ඒ වගේම ඒ අයගේ ඇඳුම් තෙමිලා වතුර වැස්සෙමින් තිබුණා. නෙළුම් මල් පැලඳගෙන හිටියා. කරත්තවල ගොනුන්ගේ පාදවල මඩ තැවරී තිබුණා. ඒ අය එක්ක නායක වෙලෙන්ද කතා කළා. මේ කාන්තාරේ වතුර තියෙනවද කියලා ඇහුවා. එවිට අර අමුත්තන්ගේ නායකයා කිව්වා වතුර නැත්තම් මේ නෙළුම් මල් තියෙන්නේ කොහොමද?
මග දිගට වැස්ස නිසා ඇඳුම් තෙමුණා. පාරත් ටිකක් මඩ වෙලා. ඒ නිසා වතුර ගැන නම් බය වෙන්නම ඕනි නෑ කියලා. අනේ ඉතින් ඕනේ නම් නෙළුම් මල නෙළුම් දඩු කෑමට ගන්නත් පුළුවන්. ඔයාලා අමාරුවෙන් වතුර ගෙනියන්න ඕනි නෑ. වතුර බර නිසා කරත්ත ගමන් කරන්නෙත් හිමීටනේ. වතුර අයින් කරලා ගියා නම් බර සැහැල්ලු වෙන හින්දා ගමන ඉක්මනින්ම යන්නත් පුළුවන්. මොඩයෝ වගේ ඕවා පටවගෙන අමාරුවෙන් යන්නේ මොකටද? තමන් දැක්ක දේ, ඇසුව දේ විශ්වාස කරලා මේ උපදෙස් හිතට අරගෙන කරුණු කාරණා නුවණින් විමසා නොබලා කරත්තවල ප්‍රයෝජනයට පටවාගෙන ගිය වතුර සියල්ලම හලලා නැවත ගමන පිටත් වුණා. මේ පාඩමේ ඉතිරිය අපි දෙවෙනි කොටසින් අහමු. ආයුබෝවන්.